මේ වෙද්දී ඩුබායි වලින් වාර්තා වන නවතම ප්‍රවෘත්තියයි අප ඔබ වෙත සමීප කරන්නේ අබුඩාබි වල බලධාරීන් ප්‍රකාශයට පත් කරනවා රුවයිස් ඉන්ඩස්ට්‍රියල් කම්ප්ලෙක්ස් එක රුවයිස් කාර්මික සංකීර්ණයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව. ඒ අනුව අබුඩාබි නිල වාර්තාවලට අනුව ප්‍රකාශ කරන්නේ මෙහි ගිනි ගැනීමක් ඇති වී නමුත් ගින්න පාලනය කර ඇති බවයි. ඒ වගේම මේ වෙද්දී මේ සම්බන්ධයෙන් සිසිලන ක්‍රියාවලිය ඉතාමත් සක්‍රියව ක්‍රියාත්මක වෙනවා කියලා කිසිම පාර්ශවයකට තුවාලයක් සිදු වෙලා නැහැ කියලා තමයි ඔවුන් වාර්තා කර තිබෙන්නේ. Abu Dhabi Ruwais Complex after drone attack කියලා තමයි වාර්තා කරන්නේ. මේ රුවයිස් කියන්නේ ඉතාමත්ම වැදගත් වුණු කාර්මික කලාපයක් විදිහට තමයි වාර්තා කරන්නේ. ඒත් එක්කම තමයි විශේෂයෙන්ම දැන් මේ වෙද්දී ෆුජයිරා තෙල් සංකීර්ණ ආශ්‍රිතවත් ප්‍රහාර එල්ල වෙලා තිබුණා. ඒ වගේම වරාය ආශ්‍රිත ප්‍රහාර දීම් පිළිබඳ වාර්තා වුණා. මීට අමතරව ෆෝමියුලා 1 සුපිරි වේගවත් වූ වාහනවල පවතිනා වූ තරඟය අප්‍රේල් මාසයේදී පැවැත්වීමට තිබුණේ බහරේන් සහ සෞදි අරාබියේ. නමුත් දැන් මේ තත්ත්වයත් එක්ක මේක යම් ආකාරයක කල්දැමීමකට ලක්ව ඇති බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. ඒ වගේම තමයි අද උදෑසනත් එක්සත් අරබ් එමිරාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් පැමිණි ප්‍රහාර කිහිපයක්ම ව්‍යාර්ථ කරන්නට සමත් වුණු බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත් අරබ් එමිරාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ ගුවන් ආරක්ෂක පද්ධතිය හරහා මිසයිල් සහ ඩ්‍රෝන කිහිපයක්ම බිම හෙලන්නට හැකියාව ලැබුණු බවයි. මේ වන විට එල්ල කර ඇති ප්‍රහාර වලින් වැඩිම ප්‍රහාර පෘතෝගයක් එල්ල වී තිබෙන්නේ එක්සත් අරබ් එමිරාජ්‍යයටයි. විශේෂයෙන්ම මේ වෙද්දී එක්සත් අරබ් එමිරාජ්‍ය වැනි රාජ්‍යයන් වල ගුවන් තොටුපළ වරාය ඉලක්ක කරගනිමින් දිගින් දිගටම පහර දීමට ඉරානය තීරණය කරන්නේ ඒවා ඇමරිකා ජනපද හමුදාවන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා කටයුතු සිදු වෙමින් පවතින නිසා. අද වෙද්දී යුද්ධයට දවස් 16ක් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා මේ වෙද්දී Hormuz security as Iran vows retaliation මේ වෙද්දී Hormuz සමුද්‍ර සන්ධිය ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සොල්දාදුවන් යොදවන්නට සූදානම් වෙමින් තිබියදී අනෙකුත් රාජ්‍යයන් යම් ආකාරයකින් ඔවුන්ගේ යුද නැව රැගෙනවා නම් ඒවා සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කරන්නට සූදානම් බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.